අයිබෝන් අපි අද ෆිෂ් බෝන් ඩයග්‍රම් ගැන කතා කරනවා නැත්නම් මාළුකටු විශ්ලේෂණය කියලා අපි මේකට සිංහලෙන් කියනවා. ඒ වගේම අපි මේ විශ්ලේෂණ ක්‍රමවේදයට තව නම් කිහිපයක් පාවිච්චි කරනවා. ඉෂිකාවා ඩයග්‍රම් කියලා කියනවා. නැත්නම් කෝස් ඉෆෙක්ට් ඩයග්‍රම් කියලා කියනවා. විශේෂයෙන්ම මේක හඳුන්වලා දුන්නේ ජපානයේ ඉෂිකාවා කියන අය. ඒක නිසා තමයි මේකට ඉෂිකාවා ඩයග්‍රම් කියලා පාවිච්චි කරන්නේ. විශේෂයෙන්ම මේ මාළුකටු විශ්ලේෂණය ලෝකෙ පුරාම ඉතාමත්ම ජනප්‍රිය ක්‍රමවේදයක්. අපි අද මේ පිළිබඳව කොහොමද මේ මාළුකටු විශ්ලේෂණයක් කරන්නේ කියන කාරණා පිළිබඳව කතා කරමු. මාළුකටු විශ්ලේෂණය කියලා කියන්නේ නැත්නම් ෆිෂ් බෝන් ඩයග්‍රම් කියලා කියන්නේ අපි ගැටලු විසඳීමට භාවිතා කරන මෙවලමක්. ඔබට මතක ඇති ප්‍රොබ්ලම් ට්‍රී නැත්නම් ගැටලු ගස කියලා අපි පාවිච්චි කරා තව මෙවලමක්. අන්න ඒ හා සමාන ගැටලු විසඳීමට පාවිච්චි කරන මෙවලමක්. විශේෂයෙන්ම මෙහිදී යම්කිසි ගැටලුවක් බිහිවීමට බලපාන මූලික හේතුන් හඳුනා ගැනීම තමයි මෙවලමෙන් සිද්ධ කරන්නේ. ඒ වගේම මෙම හඳුනා ගන්න ලබන හේතුන් ඉතාමත්ම පැහැදිලි දෘශ්‍යමානව ඉදිරිපත් කිරීමත් මේ යටතේ සිද්ධ කරනවා. එතකොට මේකට අපි කෝස් ඉෆෙක්ට් ඩයග්‍රම් කියලාත් හඳුන්වනවා. විශේෂයෙන්ම ලෝකයේ පුරාම ගැටලු හඳුනා ගැනීමට භාවිතා කරනවා 1960න් පස්සේ මේ ඩයග්‍රම් එක විශාල වශයෙන් භාවිතා කරනවා. ෆිෂ් බෝන් ඩයග්‍රම් කියන එකට නම හැදෙන්නේ මේක මාළුවෙකුගේ සැකිල්ල ආකාරයට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒක නිසා තමයි මේකට ෆිෂ් බෝන් ඩයග්‍රම් කියලා කියන්නේ. විශේෂයෙන් මේකේ මාළුවාගේ හිස ප්‍රදේශයට අපි ගැටලුව නැත්නම් රූට් කෝස් එක කියලා කියනවා හඳුනා ගන්නවා. ඒ කොඳු නාරටිය තමයි මේ ඔබ දකින්නේ. එතකොට ඒ කොඳු නාරටියෙන් තමයි ගැටලුවට සම්බන්ධතාවය ඇති වෙන්නේ. ඒ වගේම ප්‍රධාන කටු විදියට දෙපැත්තට මේ ආකාරයට විහිදෙනවා. අන්න ඒවට අපි ප්‍රධාන හේතු කියලා කියනවා. නැත්නම් කැටගරි කියලා කියනවා. මේක ප්‍රධාන කැටගරි කීපයක් යටතේ කතා කරනවා. මම ඉස්සරහට ඒ ගැන කතා කරන්නම්. එම කැටගරිස් තමයි මේ මෙතන මේ තියෙන්නේ. ඒ වගේම ඊට කුඩා කටු විදියටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. අපි ඒවට උප හේතු කියලා කියනවා. මෙන්න මේකට තමයි ෆිෂ් බෝන් ඩයග්‍රම් එකක් කියලා කියන්නේ. එතකොට මේ කුඩා කටු ලොකු කටු වලට සම්බන්ධ වෙනවා. ලොකු කටු සියල්ල කොඳු නාරටියට සම්බන්ධ වෙනවා. කොඳු නාරටිය හිසට සම්බන්ධ වෙනවා. නැත්නම් ගැටලුවට සම්බන්ධ වෙනවා. අන්න ඒ ආකාරයට ගැටලුවට මොනවද බලපාලා තියෙන හේතු කියන එක කැටගරි අනුව කැටගරයිස් කරලා හොයා ගැනීම තමයි මේ ෆිෂ් බෝන් ඩයග්‍රම් එකකින් සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම මේ ෆිෂ් බෝන් ඩයග්‍රම් එකේ ගැටලුවට බලපාන ප්‍රධාන හේතු කාණ්ඩ මම අර ඉස්සෙල්ලා කිව්වේ කැටගරිස් කියලා. ප්‍රධාන හේතු කාණ්ඩ හඳුනා ගන්න ක්‍රමවේද කීපයක් භාවිතා කරනවා. විශේෂයෙන්ම නිෂ්පාදන ශාස්ත්‍රයට අදාළ ව්‍යාපෘතියකදී නැත්නම් නිෂ්පාදන ආයතනයකදී නම් අපි 6M කියන සංකල්පය පාවිච්චි කරනවා. නැත්නම් 5M කියලාත් මේක අහලා තියෙන්න පුළුවන්. ඒ වගේම ඊට අමතරව සේවා සැපීමකට අදාළ ව්‍යාපෘතියකදී නැත්නම් සේවා සැපීමකට අදාළ ස්ථානයකදී අපි ගැටලු හඳුනා ගන්න නම් අපි 4P කියන සංකල්පය පාවිච්චි කරනවා. ඒ අනුව මෙම සංකල්ප දෙක මෙම ක්‍රමවේද දෙකම භාවිතා කරනවා විවිධ අවස්ථාවලදී අපේ අවශ්‍යතාවය අනුව. අපි 6M කියලා ගන්නේ M අකුරු 6ක් මෙතන පාවිච්චි වෙන නිසා මානව සම්පත නැත්නම් man ඊළඟට machine යන්ත්‍ර සූත්‍ර material අමුද්‍රව්‍ය method ක්‍රමවේද measurement මිනුම් ක්‍රම mother nature පරිසරය. මෙන්න මේ කියන කැටගරි නැත්නම් කාණ්ඩ ප්‍රධාන හේතු කාණ්ඩ 6 යටතේ අපි මොනවද ගැටලුවට බලපාපු හේතු කියන එක හොයාගන්න එක තමයි 6M සංකල්පය භාවිතා කරනවා කියලා කියන්නේ. 4P සංකල්පය කියලා කියන්නේ ඒකෙත් people ඉන්නවා නැත්නම් මානව සම්පත තියෙනවා. ඊළඟ place නැත්නම් ස්ථාන. ඊළඟ policy ප්‍රතිපත්තිමය කරුණු. ඊළඟ procedure එතනත් ක්‍රියාවලිය තියෙනවා. එතකොට මේ 4P's පාවිච්චි කරනවා වැඩිපුරම සේවා සපයන සම්බන්ධ වෙන ව්‍යාපෘතිකදී නැත්නම් ආයතනයකදී. එතකොට මෙන්න මේ අනුව තමයි කාණ්ඩගත කළා මෙවලම භාවිතා කරන්නේ. මම නැවතත් කියන්නම් කාණ්ඩගත කරනවා කියන්නේ මොකක්ද කියලා. ඔබට මතක ඇති මාළු කටු විශ්ලේෂණය අපි මාළුවෙකුගේ හැඩයට අරගන්නවා. ඒකේ ප්‍රධාන වශයෙන් මම කටු 6ක් සඳහන් කරලා තිබුණා. ප්‍රධාන වශයෙන් කටු 6ක් සඳහන් කරලා තියෙනවා ප්‍රධාන හේතු කියලා. නැත්නම් මේන් කැටගරි මේවා කැටගරි විදියට ගන්නෙ.
එතකොට මේ විශ්ලේෂණයේ ඇත්තටම ප්‍රධාන කැටගරි අපි 6M යටතේ ගන්න ඕන. ඒක ප්‍රධාන කැටගරි 6ක් යටතේ කතා කරනවා. 4P යටතේ කතා කරනවා ප්‍රධාන කැටගරි 4ක් යටතේ කතා කරනවා. එතකොට මේක තමයි මෙතන තියෙන විශේෂත්වය. අපි ගැටලුවට හේතු හඳුනාගන්නේ කාණ්ඩගත කරලා. ඒ කාණ්ඩයට අදාළ හේතු මොනවද කියන එක තමයි හඳුනාගන්නේ. උදාහරණ මානව සම්පත නම් මානව සම්පතට අදාළව මේ ගැටලුවට බලපාපු හේතු මොනවද? නැත්නම් මිනිසාට අදාළව මේ ගැටලුවට බලපාපු හේතු මොනවද කියලා මෙතනින් අපි වෙන වෙනම ඇතුළත් කිරීම තමයි කැටගරි කරනවා කියලා කියන්නේ. හොඳයි නැවතත් අපි බලමු මාළුකටු විශ්ලේෂණය සිදු කරන්නේ කොහොමද කියලා. එතකොට මාළුකටු විශ්ලේෂණය සිදු කරන්න නම් අපිට විසඳ ගන්න අවශ්‍ය ගැටලුව තෝරා ගන්න ඕන. එක ගැටලුවක් අපි තෝරා ගන්න වෙනවා. එතකොට මේ නිවැරදි ගැටලුව තෝරා ගැනීම තමයි මේකේ පළවෙනි පියවර. ඊට පස්සේ අපි මේ ගැටලුවට බලපාන ප්‍රධාන ක්ෂේත්‍ර 6 හෝ නැත්නම් 4 කාණ්ඩගත කරගන්න ඕන. අන්න ඒක තමයි දෙවෙනි අදියර වෙන්නේ. ඊට පස්සේ මේ කාණ්ඩගත කරපු කාණ්ඩ වලට අදාළව ගැටලුවට බලපාන මූලික හේතු හඳුනා ගන්න ඕන. ප්‍රධාන හේතු හඳුනා ගන්න ඕන. උදාහරණයක් මානව සම්පත නම් මානව සම්පතට අදාළව අපි තෝරාගත්ත ගැටලුවට බලපාන හේතු මොනවද කියන එක. යන්ත්‍ර සූත්‍ර නම් යන්ත්‍ර සූත්‍ර වලට අදාළව අපිට ඇතිවෙච්ච හේතු මොනවද කියන එක. ඊට පස්සේ හේතු වලට බලපාන උපහේතුත් නැවත හඳුනා ගන්න පුළුවන්. අපි විශේෂයෙන්ම මේ හේතුව හඳුනගෙන උපහේතු හඳුනා ගැනීමේදී y කියන concept එක පාවිච්චි කරනවා. 5y කියලා බහලා ඇති. අවස්ථා පහකදී y කියලා නැත්නම් ඇයි කියලා ප්‍රශ්න කරලා අපිට පුළුවන් උපහේතුව හොයන්න. උදාහරණයක් ප්‍රධාන ගැටලුව අපි හිතමු ප්‍රධාන ගැටලුව විදුලි බිඳ වැටීමක් කියලා. විදුලි බිඳ වැටීම නම් ප්‍රධාන ගැටලුව. ඇයි විදුලි බිඳ වැටෙන්නේ? වයර් එක අපි හිතමු විදුලි රැගෙන එන රැහන් කඩා වැටීමෙන්. ඇයි රැහන් කඩා වැටෙන්නේ? රැහන් කඩා වැටෙන්නේ ගස් වැටීමෙන්. ඇයි ගස් වැටෙන්නේ? විදුලි රැහන් පද්ධතිය ආසන්නයේ ගස් තියෙනවා. අන්න මේ විදිහට අපිට ඇයි කියන එක යොදලා උපහේතු හඳුනා ගැනීම තමයි එතෙන්දී මම සඳහන් කරේ. ඊට පස්සේ අපි මේ හඳුනාගත් උපහේතු හේතු සියල්ල විශ්ලේෂණය කරලා අපගේ කාණ්ඩ අනුව අපි තීරණ ගන්න ඕන. ඒ කාණ්ඩයට අදාළව මොනවද අපි ගත යුතු විසඳුම් කියන එක. ඒක තමයි මේ මාළුකටු විශ්ලේෂණයේ තියෙන විශේෂත්වය. මෙන්න මෙහිමයි මාළුකටු විශ්ලේෂණය සිද්ධ කරන්නේ. අපි මාළුවගේ හිසට ගැටලුව විදිහට හඳුනා ගන්නවා. මම උදාහරණයක් විදිහට ගන්නවා කිරිගොවීන් කර්මාන්තයෙන් ඈත්වීම නම් අපි හඳුනා ගන්න ගැටලුව. ඒ ගැටලුව සඳහන් කර ගන්න ඕන හිසට. ඊට පස්සේ අපි කැටගරි 6ට මම මේක බෙදා ගන්නවා. මේක නිෂ්පාදන කර්මාන්තයක් කියලා හිතලා. ඒ අනුව මානව, යන්ත්‍ර සූත්‍ර, අමුද්‍රව්‍ය, ක්‍රමවේද, මැනුම් ක්‍රම, පරිසරය කියන කැටගරි 6ට මම මෙතන ඇතුළත් කරගන්නවා 6M සංකල්පය. ඊට පස්සේ අපි බලනවා මානව කියන කැටගරි එක යටතේ මොකක්ද තියෙන හේතුව. තරුණ පිරිස මේ ශාස්ත්‍රයට ආකර්ෂණය නොවීම හේතුව. අන්න ඒ විදිහට අපි ඒක ලියා ගන්නවා. යන්ත්‍ර සූත්‍ර පැත්තෙන් නම් මේ කිරි ගොවීන් කර්මාන්තයෙන් ඈත් වෙන හේතුව යන්ත්‍ර භාවිතය අඩු වීම වෙන්න පුළුවන්. කිරි දෝන යන්ත්‍ර, ඒ වගේ යන්ත්‍ර භාවිතය අඩු වීම. ඊළඟට අමුද්‍රව්‍ය පැත්තෙන් නම් මොකද්ද ගැටලුවට හේතුව? ගුණාත්මක සත්ව ආහාර හිඟකම. අන්න ඒ විදිහට ක්‍රමවේද, මැනුම් ක්‍රම, පරිසරය මේ යන සියල්ලටම අපි මොනවද බලපාන ප්‍රධාන හේතු කියන එක හඳුනා ගන්නවා. ඊට පස්සේ අපිට හේතුවට බලපාන උපහේතු හඳුනා ගන්න පුළුවන්. උදාහරණයක් පරිසරය නම් පරිසරය කොහොමද සතුන්ට මේ ගැටලුවට බලපාන්නේ? සතුන්ට හිතකර පරිසරයක් නොමැති වීම. එතකොට සතුන්ට හිතකර පරිසරයක් නොමැති වෙන්නේ ඇයි? මොකද එහෙම වෙලා තියෙන කි උපහේතු මොනවද? එකක් වෙන්න පුළුවන් සතුන්ට අවශ්‍ය තෘණබිම් නොමැතිකම, ඒ වගේම සතුන්ට අවශ්‍ය තෙත් භූමි නොමැතිකම. අනේ විදියට උපහේතු හඳුනා ගැනීම තමයි මෙතන මේ සඳහන් කරනකොට 5y concept එක පාවිච්චි කරනකොට නැත්නම් y ඇයි කියලා අහලා මෙම හේතු හඳුනා ගන්න පුළුවන්. මේවට කියන්නේ හේතු කියලා. මෙන්න මේ විදියට ගැටලුව නිශ්චිත ගැටලුවට මෙන්න කාණ්ඩ 6 යටතේ බලපාන හේතුව සහ උපහේතු හඳුනා ගැනීම තමයි මාළුකටු විශ්ලේෂණය කියලා කියන්නේ. ඒ අනුව අපිට හැකියාව ලැබෙනවා මේ ගැටලුව විසඳන්න මෙන්න මේ හැම ක්‍රමවේදයකටම අදාළව ඒ හඳුනාගත්ත හේතු වලට අවශ්‍ය පිළියම් යොදලා අපි හිතමු සතුන්ට හිතකර පරිසරය අහිමිවීම කියන එක යටතේ අපිට තෘණබිම් නොමැතිකම නම් හේතුව අපිට තෘණබිම් ඇති කරන්න වගේ දේවල් ව්‍යාපෘති වලට යන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට මේ ප්‍රධාන ගැටලුවට වඩාත්ම වැදගත් වන්නේ මොන කැටගරි එක යටතේද කියන එකත් අපිට අවබෝධ කරගන්න පුළුවන් වීම තමයි මේ තියෙන විශේෂත්වය. ඒ අනුව අපිට හැකියාව ලැබෙනවා අපේ ගැටලුවට විසඳුම් හොයන්න. මෙන්න මේක තමයි මාළුකටු විශ්ලේෂණය කියලා කියන්නේ.
ඒත් එක්කම මම ඔබට පැහැදිලි කරන්නම් ප්‍රොබ්ලම් ට්‍රී එක ඔබට මේ වගේ ආසන්න අදහසක් ඇති. මොනවද ප්‍රොබ්ලම් ට්‍රී එක සහ මාළුකටු විශ්ලේෂණ අතර තියෙන වෙනස්කම් කියලා ඔබ සිහියට නගා ගන්න. ප්‍රොබ්ලම් ට්‍රී එකේ අපි ගසක ආකෘතියක් අනුව තමයි ගැටලු හඳුනාගත්තේ. මාළුකටු විශ්ලේෂණයේදී අපි මාළුවෙකුගේ සැකිල්ලක ආකාරයෙන් තමයි ගැටලුව හඳුනාගන්නේ. ඒ වගේම ඔබට මතක ඇති ප්‍රොබ්ලම් ට්‍රී එකේදී ගැටලුවට බලපාන හේතු හඳුනා ගන්නවා ගසේ මුල් පැත්තට ගිහිල්ලා. ඒ වගේම ගැටලුවට අදාළ ඒ හේතු නිසා වෙච්ච ප්‍රතිඵල හඳුනා ගන්නවා අතු ඉති පැත්තට ගිහිල්ලා. මාළුකටු විශ්ලේෂණයේදී අපි ගැටලුවට අදාළ හේතු හඳුනා ගැනීම තමයි සිද්ධ වෙන්නේ. කැටගරි 6ක් යටතේ. එතකොට මේක තමයි තියෙන වෙනස්කම. ඒ වගේම අනෙක් ප්‍රධානම වෙනස්කම තමයි ප්‍රොබ්ලම් ට්‍රී එකේදී අපි සාමාන්‍යයෙන් ගැටලුව අරගෙන පොදුවේම ගැටලුවට බලපාන හේතු හඳුනා ගැනීමක් සිද්ධ කරනවා. නමුත් මාළුකටු විශ්ලේෂණය ඊට වඩා සුවිශේෂී. මාළුකටු විශ්ලේෂණයේදී අපි කාණ්ඩ 6ක් නැත්නම් කාණ්ඩ 6ක් යටතේ අපි කාණ්ඩගත කරගෙන ඒ කාණ්ඩ වලට අදාළ හේතු මොනවද කියලා වෙන වෙනම හොයා බලනවා. ඒකේ විශේෂත්වයක් තියෙනවා. මාළුකටු විශ්ලේෂණයේ ප්‍රොබ්ලම් ට්‍රී එකට වඩා සුවිශේෂී කරලා අපිට ඒ ශේත්‍රවල තියෙන හේතු හඳුනා ගන්න පුළුවන්. ඒක තමයි මාළුකටු විශ්ලේෂණයේ තියෙන වෙනස්කම. ඒ වගේම ප්‍රොබ්ලම් ට්‍රී එක නැත්නම් ගැටලු ගස බොහෝ විට අපි ශේස්ත්‍රයේ නැත්නම් සමාජයේ නැත්නම් සංවර්ධන ව්‍යාපෘති වල ගැටලු හඳුනා ගැනීමට බහුල වශයෙන් පාවිච්චි කරනවා. විශේෂයෙන්ම මාළුකටු විශ්ලේෂණය බොහෝ විට නිෂ්පාදන ආයතනයක නැත්නම් සේවා ආයතනයක නැත්නම් ආයතනයක් තුල තියෙන ගැටලු වලට හේතු හඳුනා ගැනීමට තමයි යොදාගන්නේ. ඒක තමයි මෙහිදී අනෙක් සුවිශේෂී වෙනස්කම ප්‍රොබ්ලම් ට්‍රී එක සහ මාළු ෆිෂ්බෝන් ඩයග්‍රෑම් එක අතර. එහෙමනම් ඔබට පැහැදිලි ඇති ප්‍රොබ්ලම් ට්‍රී එක හා ෆිෂ්බෝන් ඩයග්‍රෑම් එක කියන්නේ මොකක්ද? ඒ අතර තියෙන වෙනස මොකක්ද? කොහොමද මේ ෆිෂ්බෝන් ඩයග්‍රෑම් එකෙන් අපි ගැටලුවට හේතු හඳුනාගන්නේ? ඒව විශ්ලේෂණය කළා කොහොමද තීරණ ගන්න කියන කාරණාව. මේක ඔබට වැදගත් වෙයි. ඔබගේ ක්‍රම සම්පාදන සේවා විභාගවලදීත් වැදගත් වෙන ගැටලු විශ්ලේෂණය කරන මෙවලමක් විදියට ඉදිරිපත් කරන්න පුළුවන්. හොඳයි එහෙනම් අපි නැවත දවසක හමු වෙමු. සුබ දවසක්.